සිංහල සිනමාවේ නිලි රැජින ලෙසින් හඳුන්වනු ලබන මාල්නී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට යාමේදී ඉතා අශෝභන ලෙස ඇසුරුණු නිලියකට මේ වන විට සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචන එල්ලවනවා. නිර්දා උයන් හේවා නම් මෙම නිලිය මාල්නී ෆොන්සේකා මහත්මියට අවසන් ගෞරව දැක්වීමට පැමිණි මවක් පැත්තකට කර දමමින් ව්‍යාජ රංගනයක යෙදෙන අශෝභන අයුරුකුයි එම වීඩියෝවෙන් පෙන්눔 කළේ. එහිදී ඇය මාල්නී ෆොන්සේකා මහත්මියට අවසන් ගෞරව දැක්වීමට වඩා සිය ඡායාරූප හා වීඩියෝ ගැනීමට වෙහෙසීම දක්නට ලැබෙනවා. ඒ වගේම ඇය මෙම මංගල අවස්ථාවේ තවත් නිලියන් කීප දෙනෙක් සමගින් සිනාසෙමින් ඡායාරූපදගෙන තිබුණේ අශීලාචාර ලෙසිනි. ඉතින් මේ වන විට මෙම නිලිය බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක් වී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. ඉතින් Tamanගේ ශේෂ්ත්‍රයේ සිටි දැවැන්තම චරිතයකගේ අභාවයේදී මෙලෙස ඇසිරීම කනගාටුදායක බවයි බොහෝ දෙනා පවසා තිබුණේ. රටම ශෝකයට පත්ව සිටි අවමංගල අවස්ථාවක මෙලෙස ව්‍යාජ ලෙස විකාර නැටීම අතිශය කනගාටුදායකයි. ඉතින් අපේ රටේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක් වන හේමාල් රණසිංහ ජැක්සන් ඇන්තනි මහත්මයාගේ අවමංගල උත්සවයේදී හැසිරුණු ගෞරවනීය ආකාරය ගැන ඊයේ දිනේදී සමාජ මාධ්‍ය තුල තිබූ සටහනක දැක් ගැනීමට හැකි වුණා. ඉතින් එම සටහන තිබුණේ මෙලෙසිනි. ජැක්සන් ඇන්තනි මහත්තයාගේ මළගෙදර වෙලාවේ Taman එක්ක සෙල්ෆි ගන්න පවා ආව සහ එහිදී එක ෆොටෝ එකකටවත් පෙනී නොහිටපු නළුවෙක් තමා හේමාල් කියන්නේ. ඒ දවස්වල ෂෙයා වෙච්ච වීඩියෝ එකක් තිබුණා. එයා ෆොටෝ එකක් ගන්න කතා කරන එකක් කාරුණිකව ප්‍රතික්ෂේප කරනවා. මළගෙදරක ෆොටෝ ගන්න එක සෙල්ෆි වලට hina වෙන එක අනේ මන්දා මට නම් පෞද්ගලිකව අනුමත කරන්න බෑ. එහෙම බලද්දි හේමාල් කියලා කියන්නේ නියම මහත්මයෙක් යනුවෙන් එම සටහන දැක්ුණා. ඉතින් කෙතරම් ජනප්‍රිය පුද්ගලයෙකුණත් තැනක හැසිරිය යුතු ආකාරය ගැන හේමාල් දී තිබුණේ එවැනි ආකාරයේ ගෞරවනීය බවකුයි.